හැමෝටම අමාරුයි කියන ජ්‍යාමිතිය අලුත් ගානකින් අදත් වැඩේ පටන් ගනිමු. මේ තියෙන්නේ 2021 O level paper එකේ ආපු ජ්‍යාමිතිය ගාන. ඉතින් බලන්න මෙන්න මේ විදිහට තමයි රූපේ පෙන්නලා තියෙන්නේ ජ්‍යාමිතිය ගාන. මේ පාද දෙක සමානයි. පාද දෙකක් සමානයි කියන්නේ මොකද්ද? සම ද්විපාද ත්‍රිකෝණයක් මේ තියෙන්නේ. පාද දෙකක් සමානයි කියන්නේ මොකද්ද? කෝණ දෙකක් සමානයි. මොන කෝණ දෙකද? මේ පාද දෙකට සම්මුඛ කෝණ දෙක. බලන්න මේකට සම්මුඛ කෝණය මේක. මේ පාදයේ සම්මුඛ කෝණය මොකද්ද? මේක. එතකොට මේ කෝණය 2x නම් මේ කෝණය කීයද? ඒකත් 2xමයි. ඇයි? මේකේ පෙන්නලා තියෙනවා මේ පාද දෙක සමානයි කියලා. මේ පාද දෙක සමානයි නම් ඊට සම්මුඛ කෝණ සමානයි. ඒ කියන්නේ මේකයි මේ කෝණේ සමානයි. මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කියලා දුන්න හරිම ලස්සන තියරියක් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි කියන එක. ඒක දාලා මේ ජ්‍යාමිතිය ගාන ඉතාමත් පහසුවෙන් විසඳන්න පුළුවන් කියලා ඔයාලා දන්නවද? අපි බලමු කොහොමද මේක විසඳන්නේ කියලා. 2x ධන x සමානයි 180 අංශක. 2x 4x ට x එකතු කරාම 5x 180 පහෙන් බෙදනවා. x සමානයි කීයද? 3යි 36යි. එතකොට x කියන්නේ 36යි. ඉතින් බලන්න මේ ගාන කොච්චර පහසෙන් අපි විසඳුවද කියලා. ජ්‍යාමිතියේ තවත් මේ වගේ ලස්සන තැන් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔයාලත් මාත් එක්ක එකතු වෙන්න.